සිතවිලි ගැන දැනුවත් වෙන්න. උවමනාවට වඩා හිතනවද යන්න ගැන දැනුවත් වෙන්න. තම මනසින්ම ඒ පාලනය කරන්න උත්සාහ කරන්න. හැම වෙලෙම ධනාත්මකව සහ සරලව හැම දෙයක් දිහාම බලන්න. එහෙම වුණොත් මොනවා වෙයිද කියා නිතරම හිතීමෙන් වළකින්න. අනාගතය ගැන සැලසුමක් තිබීම හොඳ දෙයක්. නමුත් කිසිදාක නෝ දේවල් ගැන හිතමින් බියවීම නිෂ්ඵල වැඩක්. සිතවිලි වෙනත් පැත්තකට යොමු කරන්න. එනම් යමක් ගැන උවමනාවට වඩා හිතනවා යයි තේරුම් යන පළමු අවස්ථාවේදීම වෙනත් දෙයක් ගැන හිතන්න. නැතිනම් සතුට ගෙන දෙන දෙයක් කරන්න. උදාහරණයක් හැටියට බණක් අහන්න, ගීතයක් රස විඳින්න, ගෙදර දොර වත්ත පිටි වැඩක යෙදෙන්න. හැම වෙලෙම යථාර්ථවාදී වෙන්න. උවමනාවට වඩා සිටීම නිසා සුළු සුළු දේවල් වඩා විශාලව පේන්න පටන් ගන්නවා. ඒ වගේම කිසිදාක කළ නොහැකි දේ, ලබාගත නොහැකි දේවල් ගැන හිතන්න දුක් වෙන්න යන්න එපා. මේ ලෝකේ ਸਰව සම්පූර්ණ කෙනෙකු වීමට හෝ පරිපූර්ණ දේ කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න. අඩුපාඩු නැති ਸਰව සම්පූර්ණ මිනිසු මේ ලෝකේ කොහෙවත් නැහැ. ඉන්නවනම් මේ ලෞතර බුදුවරයෙක් පමණයි. ඒ වගේම යමක් කිරීමේදී ඒ දේ පරිපූර්ණව කිරීමට උත්සාහ කරන්න එපා. මොකද අවසානයේ සිදුවන්නේ ඒ දේ හරියට කළත් හරි මදි වගේ හිතලා දුක් වීම පමණයි. දෙයක් වෙන්න කලින් ඒ ගැන අනවශ්‍ය විදිහට හිතලා බිය වෙන්න එපා. විශේෂයෙන්ම අතීතයේ අසාර්ථක වූ යමක් අනාගතයේදීද කළ නොහැකි කියලා හිතලා බිය වෙන්න එපා. කාලයට ඉඩ දෙන්න. කාලය සමග බොහෝ ප්‍රශ්න අපි නොහිතපු විදිහට විසඳෙනවා. උවමනාවට වඩා සිටීම ආරම්භ වන එක් අවස්ථාවක් නම් අපි හැමදේම පාලනය කිරීමට උත්සාහ කිරීමයි. පාලනය කළ හැකි දේවල් තිබුණත් අපට අවශ්‍ය විදිහට අනාගතය හෝ ලෝකේ පාලනය කරන්න බෑ. අපි නොහිතූ දේ වෙන්න පුළුවන්. ඒ නිසා අනාගතය ගැන පසුතැවිලි වීම හොඳ නෑ. ඕනෑම දෙයකට මුහුණ දීමට අවශ්‍ය මානසිකත්වයට සූදානම් වෙන්න. සුව නින්දක් ලබා ගන්න. යලිත් අවදි වන විට ධනාත්මක සිතවිලි සමග හොඳින් කටයුතු කරන්න පුළුවන්. අඩු නින්දු වමනාවට වඩා සිටීමට සිතෙහි අසහනකාරී, පීඩාකාරී සහ ඍණාත්මක සිතවිලි ඇතිවීමට බලපානවා. ධර්මදේශනා, වැදගත් සාකච්ඡාමේ වැඩසටහන් නිතර සවන් දෙන්න. එයත් ව්‍යායාමයක්. ව්‍යායාම කිරීමේදී මොළයට රුධිර සැපයීම වැඩි වෙන අතර උවමනාවට වඩා සිතීම නිසා ඇතිවන මානසික ආතතියෙන් මිදෙන්න පුළුවන්. කළ පින්කම් වල සාරාංශය නිතර සිහි කරන්න. දේවල් ගැන ඕනෑවට වඩා වැඩිපුර හිතනවා කියලා දැනෙන හැම වෙලාවකම ඒ සිතිවිල්ලෙන් ඉවත් වී බුද්ධානුස්සතිය වඩන්න.